හරි. එතකොට මේ 10 වෙනි ප්‍රශ්නේ බලන්න. මේකෙදි මෙන්න මේ වගේ ස්තම්භ වර්ණලේඛ ශිල්ප ක්‍රමය. නැත්නම් අපි කියන ස්තම්භ කුළුණු වර්ණලේඛ ශිල්ප ක්‍රමය. මේක භාවිතාවෙන් තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. එතකොට මේක මේ ඉතාම සරල ප්‍රශ්නයක්. බලන්න. ස්තම්භ කුළුණු වර්ණලේඛ ශිල්පයේදී ඔයගලන්ට භාවිතා වෙනවා ප්‍රධාන දේවල් දෙකක්. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම මේ වර්ණලේඛ ශිල්පයේදී කොටස් දෙකක් ගන්නවා. එකක් ස්ථිතික කලාපයක්. හරිද? ස්ථිතික කලාපයක් සහ ගතික කලාපයක් කියලා දෙකක් අපි භාවිතා කරනවා. එතකොට මුලින්ම බලන්න මේ ස්තම්භ කුණු වර්ණලේඛ ශිල්පයේදී මේක හදාගන්නේ කොහොමද කියලා. මේ හදාගන්න එක විදිහෙන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකෙදී අපි ගන්න ඕනේ ලොකු බියුරෙට්ටුවක්. අරගෙන මෙතන තියෙන කරාමේ වහලා ඉවර වෙලා අපි මෙයාගේ මෙන්න මෙතනට පුරවන්න ඕනේ පුළුන් ඇබයක්. හරිද? මොකද අපි මේ උඩට දාන දේවල් ටික මෙතන පුළුන් ඇබේ තිබ්බ නැත්නම් පල්ලෙහාට වැටලා යනවා. ඒක වළක්වන්න මුලින්ම අපි එතනින් පුළුන් ඇබයක් දානවා. ඒතර මේ D කියන්නේ පුළුන් ඇබේ. හරිද? මේක පුළුන්. හරි. පුළුන්. ඊට පස්සේ C කියන්නේ අපි මේ පුළුන් ඇබේ උඩින් වැලි තට්ටුවක් දානවා. ඒතකොට C කියන්නේ වැලි. B කියන්නේ අපි මෙයාට සිලිකා ජෙල් හෝ ඇලුමිනා වලින් මේ කුළුණ උසට පුරවන්න ඕන. හරිද? එතකොට මේ තියෙන්නේ සිලිකා ජෙල් හෝ ඇලුමිනා. ඊට පස්සේ A කියන්නේ නැවතත් අපි වැලි තට්ටුවක් දානවා. හරිද? දැන් මේ උඩින් දාන වැලි තට්ටුවට දාන්න හේතුව තමයි අපි මේ සාම්පලය මේකට දාලා නොනවත්තාම මේකට ද්‍රාවකය දාන්න ඕන. ද්‍රාවකයක් දාන්න. ඒතර ඒකත් එක්ක තමයි මේ සාම්පලය දිය වෙලා මේක දිගේ පහළට ගලාගෙන එන්නේ. පැහැදිලිද? එතකොට මේකෙදි ඕන මේකදී අපි ස්ථිතික කලාපයක් සහ ගතික කලාපයක් කියන කලාප දෙකක් හමුවෙනවා. එතකොට මේ ස්ථිතික කලාපය කියන්නේ ගමන් නොකරන එක තැන ඉන්න කලාපය. ඒ කියන්නේ ඇත්තටම කවුද? මේ සිලිකා ජෙල් තමයි මේකෙදි ස්ථිතික කලාපය බවට පත් වෙන්නේ. එතකොට ගතික කලාපය වෙන්නේ මේ සාම්පලයත් එක්ක අපි දානවා මෙහෙන් ද්‍රාවකය. එතකොට මේ ද්‍රාවකය තමයි මෙයත් එක්ක මේ සාම්පලයත් එක්ක මේ කුටට වැටුණාට පස්සේ මොනවත්තම අපි මේක එක සමාන පොඩි මට්ටමක් තියාගන්න ඕනේ. මේක හිස් වෙලා යන්න දෙන්නේ නැහැ. මේක තමයි මේ වැලි තට්ටුව හරහා පෙන්නලා ගිහිල්ලා මේක හරහා වෙන වෙමින් විස්තර විදිහට තමන්ගේ තියෙන. ඒ කියන්නේ මේගොල්ලෝ මෙන්න මේ ස්ථිතික කලාපයත් එක්ක මෙන්න මේ සාම්පලයේ තියෙන ද්‍රව්‍ය හදාගන්න ආකර්ෂණ බලත් එක්ක මෙයාලා මේක දිගේ වෙන වෙමින් තමයි පහළට ගලාගෙන එන්නේ. හරිද? මේ ගලාගෙන එන ඒ කියන්නේ ගලාගෙන යන කලාපය අපි කියනවා ගතික කලාපය. මේ එකතන ඉන කලාපය ස්ථිතික කලාපය. ඒතර මේ ගතික කලාපයේ දිය වෙලා එන දේවල් ස්ථිතික කලාපයත් එක්ක හදාගන්න ආකර්ෂණ බලහින්ද තමයි එයාලා වෙන් වෙමින් එන්නේ. එතකොට අපි මේ උඩින් දාන වැලි තට්ටුව දාන්නේ අපි මේ සාම්පලේ දානකොට සිලිකා ජෙල් එකට වැටුනොත් එහෙම මේ ජෙල් එක එහාට මෙහාට විසිරලා යන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මේ අපිට සාම්පලේ හරියට මෙතන වලක් එහෙම ඇදුනොත් එහෙම එයා ගමන් කරන්න අඩු දුර. වෙනවද? අපි අන්නේ ඒ දෝෂ මඟ හරවන්න තමයි උඩින් මෙහෙන් තව වැලි සාම්පලයක් දාලා ඒකට උඩින් තමයි සාම්පලේ මේකට දාන්නේ. ඒ දානකොට මෙයාලා විවිධ වේග වලින් මේකේ ගමන් කරමින් යනවා. ඒ කියන්නේ අපි හිතමු මොනවයි සංඝටක තුනක් තිබ්බා කියලා. ඒතකොට මේ සංඝටක තුනෙන් ඉක්මනින්ම යන එක්කෙනා මුලින් මේ හරියට එනවා. ඊට පස්සේ යන එක්කෙනා මේ හරිය. ඊට පස්සේ එක්කෙනා මේ හරිය. දැන් එතකොට මේ කුළුණ උසයිනේ. උස කුළුණක් නිසා මේ දාන සාම්පලය යම් කාලයක් තිබ්බට පස්සේ මේක දිගේ අපිට මේ සාම්පලයේ තියෙන සංඝටක වෙන් වෙන්ව දකින්න පුළුවන්. එතකොට අපි පහලින් තියා ගන්නවා පොඩි බීකරයක්. එතකොට මේ සාම්පලය මෙහාට ආවට පස්සේ අපි කරන්නේ මේ කරාමය අරලා මෙන්න මේ කොටස වෙන් කරගන්න. හරිද? ඒ විදිහට මේ එන පිළිවෙලට අපිට පුළුවන් පොඩි පොඩි බීකර වලට මෙහා එන සංඝටක ටික වෙන් කරගන්න. එතකොට මේ ස්තම්භ කුළුණු වර්ණලේඛ ශිල්පය කියන්නේ අපිට වෙන් කිරීමේ ක්‍රමයක් විදිහට යොදා ගන්න පුළුවන් ක්‍රමයක්. එතකොට මේකට අදාළව ප්‍රශ්න බලන්න. ස්තම්භ වර්ණලේඛ ශිල්පීය ක්‍රමය මගින් සාම්පලයක් ඇති සංඝටක වෙන් කර ගැනීම සඳහා දියුරොට්ටුවක් යොදා ගනිමින් සාදා ගන්නා කුළුණක් රූපය දක්වා ඇත. කුළුණ සාදා ගැනීමේදී භාවිතා කළ යුතු ABC සහ D ද්‍රව්‍ය නිවැරදි අනුපිළිවෙලින් වන්නේ කියලා අහනවා. A කියන්නේ උඩම තියෙන එක්කෙනා. A කියන්නේ වැලි තට්ටුව. හරි. A කියන්නේ වැලි. B කියන්නේ නැවතත් සිලිකා ජෙල්. ඊට පස්සේ C කියන්නේ නැවතත් වැලි තට්ටුව. D කියන්නේ පුළු. ඒතර බලන්න උත්තරවල ඒකේ අනිත් උත්තර බලන්න දෙයක් නැහැ. කෙලින්ම වැලි සිලිකා වැලි පුළු. එහෙම තියෙන උත්තරයක් බලන්න. වැලි සිලිකා වැලි පුළු. වැලි සිලිකා වැලි පුළු. එහෙම උත්තරයකට තියෙන්නේ
තුන්වෙනි උත්තරේ තියෙනවා එහෙම උත්තරයක් නේද? එතකොට මේකෙදි උත්තරේ 3 කියලා ගන්න පුළුවන්. උඩින්ම තියෙන වැලි ස්තරේ ඊට පස්සේ සිලිකා ඊට පස්සේ වැලි නැවතත් පුළු. හරිද? එතකොට මේ වගේ අපි වර්ණලේඛ ශිල්පගතකින් ඕගලන් ප්‍රධාන වශයෙන් මේ ස්තම්භ කුළු වර්ණලේඛ ශිල්ප ක්‍රමයට අමතරව තව තියෙනවා මොනවද? ඔයාලා මේක ගන්න ඕනේ තුනී ස්තර වර්ණලේඛ ශිල්පය ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ පත්‍ර වර්ණලේඛ ශිල්පය තියෙනවා. එතකොට මේ වගේ ඒ බොහොම 3ක් 4ක් වගේ තමයි ඔයගොල්ලන්ට පුරුදු වෙන්න. එතකොට මේ ටික අමාරු නෑ. හරි මේ ටික කියන්නේ ඔයාලට මේක අමාරුයි කියලා හිතනවා නම් ඔයාලා අදම නෝට් එක අරගෙන එක පැයක් මේක කරලා ඔය කරුණු කාරණා ටික බලන්න. ඔයගලන්ට 2015 ඉඳන් මේ වෙනකන් තියෙන ප්‍රශ්න පත්‍ර තියෙන මේ සම්බන්ධ සියලුම ගණන් හදන්න පුළුවන්. මේක කියන්නේ ඔයාලගේ ඌමනාව මත තමයි ඔයාලා විභාගේ පාස් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒක අපිට කරන්න බෑ. හරිද?